ඔයාලට ගෑස්ට්‍රික් අඩු කරගන්න විදිය මේකෙදි කතා කරනවා. පළවෙනි එක තමයි ගෑස්ට්‍රික් කියලා ලෙඩක් නැහැ. ඒක ગેස්ට්‍රයිටිස් හෝ අම්ල පිත්ත රෝගයේ විදියට අපි හඳුන්වන්නේ. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාගේ ආමාශය ප්‍රදාහ තත්ත්වයක් නැත්නම් ආමාශය සිද්ධ වෙන ඉන්ෆ්ලමේෂන් එකක්. ආමාශය ජීවත් වෙන H pylori නැත්නම් මේ හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාවේ වර්ධනය වීම නිසා තමයි ගොඩක් වෙලාවට මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මොකද අපි මේකට කරන්නේ? ඔයාලට පුළුවන් උදේ නැගිටට පස්සේ හිස් බඩම වතුර කෝප්පයක් අරගෙන ඒකට මීපැණි මේස හැන්දක් හෝ දෙකක් දාලා හොඳට දිය කරලා පානය කරන්න. මීපැණි වලට හැකියාවක් තියෙනවා මේ H pylori බැක්ටීරියාවේ වර්ධනය අඩු කරන්න. ඉතින් ඒකෙන් ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි දියබත්. දියබත් අතීතයේ ඉඳන්ම ගොඩක් දෙනෙක් පාවිච්චි කරන දෙයක් මේ ગેස්ට්‍රයිටිස් වලට ඒක අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දියබත් භාවිතයෙන් මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මීකිරි. මීකිරි වලට මේ විදිහට හදාගන්න පුළුවන්. මීකිරි පාර්ට්ස් 4කට වතුර පාට් එකක් දාලා හොඳට දිය කරන්න. ඒකෙන් කෝප භාගයක් හදාගන්න. මේ කෝප භාගයට කහ කුඩු පිංච් එකක්. ඒ කියන්නේ කහ කුඩු මෙන්න මේ ඇඟිලි දෙකට අරන් පොඩි ප්‍රමාණයක් දාන්න. ඊට පස්සේ උඩුහල් තේ හැඳි භාගයක් දාලා හොඳට මික්ස් කරන්න. මේක රාත්‍රී කාලයේදී බොන්න. ඒකෙන් ඔයාලට ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරන්න පුළුවන්. අන්තිම එක තමයි පොල් වතුර. හැමදාම පොල් ගෙඩියක් බිඳිනවා කෑම හදද්දී ඒ වගේම පොල් වතුර ටික නිකන් විසික් කරලා දානවා. ආයෙ එහෙම කරන්න එපා. පොල් වතුර වලට පුළුවන් ඔයාගේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරන්න. මොකද පොල් වතුරේ තියෙන හොඳ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඇක්ෂන් එකක් සහ ඇන්ටි බැක්ටීරියල් ඇක්ෂන් එකක්. ඒකෙනුත් ඔයාගේ මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරන්න පුළුවන්. ඉතින් මේකෙදි කතා කරන්නේ ඔයාලට ගෙදරදීම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය පාලනය කරන්න. නමුත් ඔයාලට දීර්ඝ කාලයක් මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය තියෙනවා නම් මේ ක්‍රම වලින් සුව වෙන්න හෝ පාලනය වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ළඟම ඉන්න සුදුසුකම් ලත් වෛද්‍යවරයා ළඟට ගිහිල්ලා ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.